රයිට් සුබ දවසක් හැමෝටම අද ලහිබ්‍රෝ ඇකඩමි අලුත් වැඩක් අලුත් විදියකට අලුත් දෙයක් පටන් ගන්න යන්නේ. අද මම කියන්න දන්නේ අද මුද්දර ගාස්ත්‍රතර මේක මගේ පෞද්ගලික අත්දැකීමක් අනුව වෙච්ච දෙයක්, මට පෞද්ගලික උමනාවට වෙච්ච දෙයක්. ඉතින් මම හිතාගත්තා මේක ගැන ඇත්තටම අපි මොනවද මේ ගැන දන්නේ. අපි දන්නේ නැහැ කිසි දෙයක්. ඉතින් ඒ පිළිබඳ යම් දැනුමක් එක්ක ඒ කාර්යය නියත වුණොත් අපිට මං හිතනවා අපිට නිසි දැනුමක් එක්ක එම අවස්ථාව කරොත් අපිට යම් සාර්ථකත්වයක් ලබා ගන්න, නැත්නම් ඒ පාඩ මුදල් කළමනාකරණය පිළිබඳව දැනුමක් ලබා ගන්න පුළුවන්. හරි, අද මගේ මාතෘකාව වෙන්නේ මුද්දර ගාස්තු. මුද්දර ගාස්තු කියවම දන්නවා ඉඩමක් අපි මිලදී ගද්දි නැත්නම් ඔකෝ ඒ වගේ විවිධ ආකාරයට මුද්දර ගාස්තු පිළිබඳව කිසියම් නීතියක් තියෙනවා. ඒ නීතිය පිළිබඳ යම් විස්තරාත්මක සරල විග්‍රහයක් කරන්න තමයි අද ලහිබ්‍රෝ ඇකඩමි තුලින් මම කටයුතු කරන්නේ. හරි, ඔයගොල්ලෝ ජීවිතේ කවදාම හෝ දවසක ඉඩමක් මිලදී ගන්න. නැත්නම් වාහනයක් ලීසින් ක්‍රමයට ගන්න. එහෙමත් නැත්නම් අඩුම තරමේ ගෙයක් කුලියට ගන්න. වෙනේ ඕනෑම කටයුත්තකට මං හිතනවා ඔයගොල්ලෝ මින් එකක් හෝ කීපයකට අනිවාර්යයෙන්ම මුහුණ දීලා ඇති කියලා. ඉතින් ඒ සෑම අවස්ථාවකදීම ඔබ කරේ ඔබේ නීතිඥවරයා විසින් යම් කිසි සකසන ලද බිල්පතෙහි ඔබ දැක කියන්නේ එක වචනයක් ඔයගොල්ලෝ දැන් දකින්න ඇති. ඒ තමයි මුද්දර ගාස්තු. මුද්දර ගාස්තු. ඉතින් මේ මුද්දර ගාස්තු පිළිබඳ මුද්දර ගාස්තු කියන්නේ මොකද්ද? මේ මුද්දර ගාස්තු සකසන්නේ කොහොමද? මුද්දර ගාස්තු හදන සූත්‍රයක් තියෙනවද? ඒ වගේ ඒ මුද්දර ගාස්තුවට දාල කරුණු අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා. ඉතින් අපි දැන් බොහෝ දෙනෙක් කරන්නේ කොහොමද? නීතිඥවරයා ඔයාගේ නීතිඥවරයා කියන ගාන කියවලා ඒ ගැන වැඩිදුර හොයන්න යන්නේ නැහැ. මොකද ඇත්තටම අපි නීතිය ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ නීතිය පිළිබඳව දැනුම අඩුයි. ඔය ඉතින් ඒ කියන්නේ ඒවා නීති කටයුතු කියලා අපි ඒක එතනින්ම කරලා දානවා. හැබැයි මේ පිළිබඳව යම් අවබෝධයක් එක්ක ඔබ ඒ කටයුත්තේ නියැලුණොත් මම හිතනවා ඔබ ගෙවන මුදලට මොකද්ද මේ මං ගෙවන්නේ ඇයි කියන ප්‍රශ්නයට ඔබට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මේ සරලව කියනවා මේ මුද්දර ගාස්තු කියන්නේ රජයට ගෙවන ඍජු බද්දක්. ඒක කෙලින්ම රජයට ගෙවන ඍජු බද්දක්. ඒක ගණනය කරන්නත් සරල ක්‍රමවේදයක් තියෙනවා. ඒක සංකීර්ණ නෑ. අපි ඉවෙලද හොයන්න යන ඉතින් අපි වැඩි හිතන්නේ නෑ. නමුත් ඒක ඉතාම සරල සංකීර්ණයක්. සරල සූත්‍රයක් තමයි ඒකට තියෙන්නේ. ඉතින් අද මම ඔයාලට ඒ සරල සූත්‍රය කොහොමද හදාගන්නේ? ඔයාගේ ඉඩ වටිනාකම අනුව ඔයාලට මුද්දර ගාස්තු කොච්චර ගෙවන්න වෙනවද? ඔව් දන්නවා ඉඩම් විකිණීමේදී තෑගි ඔප්පු විදියට දෙන්න පුළුවන්. නැත්නම් බදුකුලි ඒ වගේ තියෙනවනේ. ඒ වගේ විවිධ කුල් කාණ්ඩවල කඩලා ඊට උදාහරණ එක්ක මේ වීඩියෝ එකේ මම පැහැදිලි කරලා දෙනවා කොහොමද මේ මුද්දර ගාස්තු තීරණය කරන්න කියලා. හරි. ඔය එක්සේට්ටම කලින් අපි දැනගන්න ඕනේ ඇත්තටම මුද්දර ගාස්තු කියන්නේ මොකක්ද? සරලවම කියනවා නම් මුද්දර ගාස්තු කියන්නේ කිසියම් නීත්‍යානුකූල ලියවිලි සහ ගනුදෙනු සඳහා කිසියම් නීත්‍යානුකූල ලියවිලි සහ ගනුදෙනු සඳහා රජය විසින් අය කරනු ලබන බද්දක්. දැන් අතීතයේදී මෙම ගාස්තු ඇත්තටම ගෙව්වද කියලා සනාථ කරන්නේ මුද්දර දැන් ගැනීම ඔප්පුවේ වටිනාකමට සරිලනාකාරයේ මුද්දර අලවනවා. ඒ අලවන මුද්දරවලට අදාළ ගාස්තු තමයි මුද්දර ගාස්තු කියලා මේ අතීතයේදී හඳුන්වා තියෙන්නේ. දැන් මේ වර්තමානයේ වෙන විට මුද්දර ඇලවීමෙන් පමණක් නෙමෙයි බැංකුවට මුදල් ගෙවීමෙන්ද මේ මුද්දර ගාස්තු පියවීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. දැන් මේ ගාස්තු කියන්නේ බැංකුවට ගෙවන්නත් දැන් මේ වර්තමානයේ හැකියාවක් ලැබිලා තියෙනවා. හරි. දැන් අපි බලමු මේ ප්‍රසන්ටේෂන් එකේ මම මුද්දර ගාස්තු පිළිබඳ නීතිය පිළිබඳව මම දාලා තියෙනවා. රයිට්.
ඇත්තටම මුද්දර ගාස්තු නීතිය සහ ගණනය කිරීමේ සරල රහස. මේක ඇත්තම රහස තමයි. නමුත් එච්චර සංකීර්ණ නැති රහස. ගැන මේ මුද්දර ගාස්තු විදිමම වෙද හැඳින්නවා. හරි මුද්දර ගාස්තු යනු කුමක්ද කියලා තමයි කියලා තියෙන්නේ. මේක 2006 අංක 12 ආධාරණ මුද්දර විශේෂ විධිවිධාන පනත යටතේ පළාත් සභාව මගින් තමයි මේක පාලනය වෙන්නේ. මුද්දර ගාස්තු අදාළන අවස්ථා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔබ ඉඩමක් දේපලක් මිලදී ගැනීමකදී. එහෙම නැත්නම් ඔප්පුවක් තෑගී ලෙස පැවරීමේදී. එහෙමත් නැත්නම් උකස් තැබීමේදී. එහෙමත් නැත්නම් කුලීහු ලීසින් ගිවිසුම් සඳහා. මේ කාණ්ඩ 4 සඳහා මේ මුද්දර ගාස්තු කියන එක අනිවාර්යයෙන්ම අදාළ වෙනවා. අපි පළවෙනි කාරණේ බලමු. ගොඩක් දුරට තියෙන එක ඉඩමක් විකිණීමේදී. අපි දන්නවා ඉඩමක් තමන්ගේ ඉඩමක් තියෙනවා නම් එම ඉඩම අනිත් පාර්ශවයට විකුණනවා නම් මේ මුද්දර ගාස්තුව කියන ආය කිරීම කරන්න වෙනවා. මේක ඇත්තටම විශේෂ වැදගත් අවස්ථාවක්. මේක ගණනය කරන හරිම සරල සූත්‍රයක් තියෙන්නේ. දැන් ඔබ හිතන්න ඔබ ගාව තියෙන වටිනා ඔබේ ගාව තියෙන ඉඩමේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 10ක් කියලා හිතන්නකෝ. ලක්ෂ 10ක් නම් ඒ ලක්ෂ 10න් පළවෙනි ලක්ෂය, ඒ කියන්නේ ඒ ලක්ෂ 10න් පළවෙනි ලක්ෂය සඳහා 3% මුද්දර ගාස්තු අය කරනවා. සහ දැන් ලක්ෂ 10න් ඒ 1 ලක්ෂයක් අඩු කරලා තමයි ඉතිරි වටිනාකම කියන්නේ. දැන් ඔබ පළවෙනි ලක්ෂයට 3% ගෙවනවා මුද්දර ගාස්තු. ඊට පස්සේ ලක්ෂ 10න් ලක්ෂයක් අඩු කරාම තව ලක්ෂ 9ක් ඉතුරුයි. ඒ ලක්ෂ 9ට තමයි 4% අය කරනවා මුද්දර ගාස්තු. තේරුණාද? එතකොට දැන් මේ උදාහරණ තියෙන්නේ. දැන් ඔබ ගාව තියෙන ඉඩමේ වටිනාකම ලක්ෂ 10යි. ලක්ෂ 10න් පළවෙනි ලක්ෂයට රුපියල් පළවෙනි ලක්ෂයට 100ට මේක ගමු උදාහරණ 3%ක් අය කරනවා. ඒ 3% අය කරනවා. ඊට පස්සේ ලක්ෂය අඩු කරලා තව ඉතුරු ලක්ෂ 9ක්. ඒ ලක්ෂ 9ට 4% වශයෙන් අය කරලා එතකොට ලක්ෂ 9න් 4% කියන්නේ 36000ක මුදලක්. ඒ 36000යි ලක්ෂයට 3%යි ගන්න 3,000යි ඒ දෙකම එකතු කරලා තමයි මේ මුළු ගාස්තුව 39000ක් විදියට හඳුන්වලා මේකේ තියෙන්නේ. right මම හිතනවා මේක දැනට හැමෝටම තේරුණා කියලා. හරි. අපි ඊගාවට බලමු තෑගි ඔප්පුවකින් මේ පැවරීම කරන්නේ කොහොමද කියලා. ඇත්තට තෑගි ඔප්පුවෙන් පාරන්නේ ඇත්තටම පවුලේ සමාජිකයන් අතර තමයි. මොකද දැන් බාහිර පාර්ශවයක් තෑග්ගක් ලෙස දෙන්න ඔබට උවමනාවක් නැහැ. තෑග්ගක් කියන්නේ ඔබ දන්න කෙනෙකුට, ඔබ නැත්තම් සහෝදරයෙකුට, නැත්තම් සල්වසියෙකුට, මේ වගේ තමන් ගැන විශ්වාසයක් තියෙන දෙපළක් අතර තමයි මේ තෑගි ඔප්පු වශයෙන් මේක පිරිනමන්නේ. නමුත් බාහිර පාර්ශවයකට ඔබ තෑග්ගක් ලෙස පිරිනැමීම සිදු කරන්නේ එහෙම දැන් තමන්ගේ පාර්ශව අතර හෝ මාරුවක් වීමේදී පැවරීමේකදී තෑගි ඔප්පුවක් පැවරීම කියන එක වර්තමානයේ ගන්න පුළුවන්. එතන මේකේ තියෙන වාසියක් තියෙනවා. මොකද තෑගි ඔප්පුවක් පැවරීමේදී මුද්දර ගාස්තු පෙර ක්‍රමයට කියන්නේ පෙර අර අපි දැන් මේ ස්ලයිඩ් එක විතරම විකිණීමේදී දැන් මේ විකුණුම් ඔප්පුවකදී වගේ නෙමෙයි තෑගි ඔප්පුවක් අපි කරද්දී ඇත්තටම මුද්දර ගාස්තු යම් අඩුවීමක් අඩුවීමක් තියෙනවා. ඉතින් පවුලේ සමාජිකයන් අතර දේපල පැවරීමේදී ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තමයි තෑගි ඔප්පුවකින් ඒ ඉඩම පැවරන එක. දැන් මේකේදී වෙන්නේ
දැන් ඔබ අරවා අපි කලින් උදාහරණ ගන්න බලමු. දැන් මේකේ දැන් පවුලේ සමාජිකයන් අතර පැහැදිලිමේදී මේ සුලභයි කියලා මේ දාලා තියෙන්නේ. දැන් මෙහිදී කියලා තියෙනවා ගාස්තුව ටිකක් අඩුයි කියන්නේ දැන් ඔයාලට මතක නම් පෙන්නන්නම්. දැන් ඉඩමක් දැන් විකුණුම් ඔප්පුවකදී පළවෙනි ලක්ෂයට තමා 3% මේ මුද්‍රගාස්තු ගත්තේ. නමුත් මේ තෑගි ඔප්පුවකදී පළවෙනි 50,000 පළවෙනි රුපියල් 50,000 සඳහා තමයි 3%ක මුද්‍රගාස්තු අය කරන්නේ. ඊට පස්සේ ඉතිරි වටිනාකමින් 2% විදිහට තමයි මුද්‍රගාස්තු තෑගි ඔප්පුවක් පැවරීමේදී අය කරනු ලබන්නේ. දැන් මේ උදාහරණයක් දෙන්න මේක. දැන් ඔයාලා ඉස්සෙල්ලා උදාහරණෙම දැන් ඔබ ගාව තියෙනවා රුපියල් ලක්ෂ 10ක ඉඩමක්. මේ ලක්ෂ 10 ඉඩම ඔබේ පවුලේ හිතවතෙකුට හෝ ඔබේ පවුලේ සමාජිකයට ඔබ පවරීමට දැන් එතකොට ලක්ෂ 10න් පළවෙනි 50,000ට 3% පළවෙනි 50,000ට 3% මුදලක් අය කරනවා. එතකොට 3% කියන්නේ 1,500යි. එතකොට තව ඉතුරුයි ලක්ෂ 10න් 9,50,000. 9,50,000 සඳහා 2%. දැන් ඔබට මතක නම් දැන් මේකේ විකුණුම් ඔප්පුවකදී 4%. නමුත් තෑගි ඔප්පුවකදී 2% තමා ඉතිරි මුදලට ආදායම් මේ මුද්‍රගාස්තු විදියට අය කරන්නේ. එතකොට 9,50,000ට 2% කියන්නේ රුපියල් 19,000යි. 19,000යි පළමු 50,000 රුපියල් 1,500යි. එතකොට ලක්ෂ 10ක ඉඩම වටිනාකමකට තෑගි ඔප්පුවක් වශයෙන් ඉඩමක් විකිණීමේදී ඔබට කියන්නේ ගෙවන්න වෙන්නේ මුළු ගාස්තුව රුපියල් 2,500යි. එතකොට දැන් බලන්න මෙතන 39,000යි තෑගි ඔප්පුවේදී 2,500 ලා අඩු වෙලා තියෙනවා. හැබැයි මේකේ මම මෙතනින් දාලා තියෙනවා විශේෂ මේක සලකන්න ඕනේ. දැන් ගොඩක් අය කරන වැරද්දක් තමයි ඉඩමේ නිසි වටිනාකමට වඩා ගොඩාක් අඩුවෙන් එස්ටිමේට් වටිනාකමක් දැන් ඇත්තට මේක කරන්න එපා. මේක දඬුවම් ලැබිය හැකි වරදක් වෙන්නත් පුළුවන්. ඒකට මොකද සාමාන්‍යයෙන් ඉඩමක වටිනාකම එස්ටිමේට්ුවක් කරනවා. ඒ ඉඩමේ එස්ටිමේට්ුවට ආසන්න අගයකට තමයි මේ එස්ටිමේට්ුව කරන්න ඕනේ. නමුත් ඔබ හිතන්න ලක්ෂ 10ක වටින ඉඩමක් ලක්ෂයක එස්ටිමේට්ුවක් කරාම එතන යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙලාවට බලපාන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ එම ආසන්න වශයෙන් තිබ්බට කමන්නේ නිසි එස්ටිමේට්ුව නැතුව සාධාරණ විදියට එස්ටිමේට්ුවට අනුව මුද්‍රගාස්තු කිරීම නම් කිසි වැරද්දක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ උකස් ඔප්පුවක්. දැන් දීපලක් සිට මුදල් අවශ්‍යතාවය උපස් කිරීමට හෝ නැත්නම් බැංකුවකින් ණයක් ලබා ගන්න නම් ඒකටත් මුද්‍රගාස්තුවක් අය කරනවා. මේකෙදි හැම රුපියල් 1000කටම රුපියල් 1ක්. දැන් රුපියල් 1000කටම රුපියල් 1ක්. එතකොට රුපියල් ලක්ෂ 10කට රුපියල් 10යි. 0.1යි කරන්නේ. يعني වටිනාකම 0.1යි. ඒක තමයි උකස් ඔප්පුවකදී වෙන්නේ. ඊට පස්සේ කුලි නැත්නම් බදු ගිවිසුම lease and rental. තමන් නිවසක් හෝ කිසියම් වාහනයක් කුලියට නැත්නම් ලීසින් ක්‍රමයට ගන්න ගියාම සම්පූර්ණ ගිවිසුම වටිනාකමක් තියෙනවනේ. ඒ වාහනේ ගන්න ඕන නිවසට ගිවිසුම වටිනාකමක් තියෙනවනේ. අපි හිතමු මේ ගිවිසුම වටිනාකම ලක්ෂ 10යි කියලා. මේ ලක්ෂ 10න් 2% ඒක. දැන් මෙතන මම දාලා තිනවා දැන් මාසික කුලිය 5,000 නම් ගාස්තු නැහැ. ඒ කියන්නේ දැන් අපි මාසික රෙන්ටල් එක 5,000ට වඩා අඩු නම් ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඊට වැඩි නම් තමයි විසු වටිනාකමින් 2% අය කරන්නේ.
දැන් ඊටත් ඔයාලට ප්‍රශ්නයක්කේ දැන් මේ මුදල් ගෙවන්නේ කවුද කියන ප්‍රශ්නේ. ගනුම්කරුද විකුණුම්කරුද ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙයි. ඔයාලට හිතාගන්න බැරි ප්‍රශ්නයක් වෙයි. ඉතින් දැන් මම දැනගන්න තියෙන එකයි දැන් ඔබ ඉඩමක් විකුණුමේදී ඉඩමක් විකුණද්දී හරිද? ඔබ ඉඩමක් විකුණද්දී විකුණුම් ඔප්පුවේදී අනිවාර්යයෙන්ම ගැනුම්කරු තමයි ඔප්පු ගාස්තු ගෙවන්නේ. හරිද? මුද්දර ගාස්තු ගෙවන්නේ. උකස් ඔප්පුවේදී ඒත් එහෙමයි උකස්කරු තමයි මුද්දර ගාස්තු ගෙවීම කළ යුත්තේ. ඒ වගේම කුලී නැත්තම් බදු ගිවිසුමකදී කුලියට නැත්තම් බද්දට ගන්න කෙනා තමයි මෙම මුද්‍ර ගාස්තු ගෙවන්නේ. ඇත්තටම සරලවම කියනවා නම් ප්‍රතිලාභය ලබන පාර්ශවය තමයි මෙම ගෙවීම කළ යුත්තේ. ඔයගලන්ට මෙතන කලින් මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ නැති කවුද මේක ගැනුම්කරු ගෙවනවද විකුණුම්කරු ගෙවනවද? ඒ ප්‍රශ්නෙට මම හිතනවා දැන් යම් කිසි උත්තරයක් හම්බෙන්න ඇති කියලා. ඒක හම්බෙලා තියෙනවා. ඊගාවට බලමු අපි මේ ගෙවීම ක්‍රමවේදය මොකක්ද කියලා. වර්තමානයේ නම් බැංකු ශාඛා හරහා ගෙවන්න පුළුවන් ආදායම් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ විශේෂ ඉඩම් වලට මුදල් බැර කිරීමෙන් මේ ගෙවීම කරන්න පුළුවන්. ඒ ගෙවලා සිත්පත් ඒ ගෙවන හම්බෙන සිත්පත් නීති අනුකූල විදිහට මිනුවාම මේ කටයුතු සාර්ථක වෙනවා. ඉතින් මම ඔයාලට කියන අවසාන පණිවිඩය තමයි මේ මුද්‍ර ගාස්තු කියන එක අපි රහසක් නෙමෙයි. ඒකින්ද ඒ දැනගෙන ඔබ ඒක පාවිච්චි කරනවා නම් ඔබේ මුදල් නිවැරදිව කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියන තමයි මම අදහස් කරන්නේ. මම හිතනවා ඔයාලට යම් කිසි දැනුමක් සරල හෝ දැනුමක් මේ වීඩියෝ එකෙන් ලැබෙන්න ඇති කියලා. ඉතින් ඔබ අවසානයේ වෙනතෙක් වීඩියෝ එක රැඳී සිටියට බොහොම ස්තුතියි. නැවතත් මේ වගේ වටිනා කියන දැනුමට අවශ්‍ය දේවල් මම ඉදිරියට අරන් එනවා. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ ලයිබ්‍රෝ ඇකඩමි ස්තුතියි.